මංගල උත්සවයක් කියලා කියන්නේ ඔබේ ජීවිතයට නව ආලෝකයක් ගෙනෙන දවසක්. ඒ දවස සර්ව සම්පූර්ණ එකක් බවට පත් කරන්න තමයි ඔබ උත්සාහ කරන්නේ. ඉතින් ඒ දවසට නව ආලෝකයක් ලබා දෙන්න අදත් සුභාසිරි. සංසාරේ හමු විතියේ දෝ සුරගන පරතන රූපේ මගේ ඇඳුම සහ බෙස්මන්ලගේ ගෲම්ස්මන්ලගේ ඇඳුම් තීරණය කිරීම. එතකොට අපේ කැමැත්ත තිබ්බේ උඩරට සම්ප්‍රදායට ඒ කටයුතු සිද්ධ කරන්න. ඉතින් ඒක හින්දා ඊගාවට මට ඕනේ වුණා ඒක පිළිවෙලට කරන, හරි ක්‍රමයට කරන කෙනෙක් හොයාගන්න. ඉතින් ඒකෙදී මට හම්බ වෙනවා ඉසුරු ගමගේ කියන කෙනාව. ඉසුරු ගමගේ ඇත්තටම ඒකට මට ගොඩාක් උදව් කළා. ඉතින් මගේ බ්‍රයිඩ් ඊට අමතරව බ්‍රයිඩ්ස්මේඩ්ස් ලගෙත් කලර්ස් එක්ක ඉතින් ගෝල්ඩ් කලර් මරූන් කලර් කියන දේවල් තමයි එතන යෙදුනේ. ඉතින් ඒක හින්දා මගේ මුල් ඇඳුමත් මරූන් කලර් එක සහ ගෝල්ඩ් කලර් එක මික්ස් වෙච්ච ඇඳුමකින් ඒකට හොඳට මැච් වෙන විදිහට අපි සිලෙක්ට් කළා. ඉතින් මගේ බෙස්මන්ස් ලගේ කියන ගෲම්ස්මන් ලගේ කලර්ස් උත් ඒ විදිහටම මගේ ඒවට මැච් වෙන විදිහට හොඳින් තෝරාගෙන ඒක ඊටාම අලංකාරවත්ව නිර්මාණය කරන්න මට ඉසුරු ගමගේ මහත්මයා ගොඩක් උදව් කළා. I just heard you found the one you've been looking for. I wish I would have known that wasn't me. 'Cause even after all this time I still wonder why I can't move on just the way you did so easily. Don't wanna know what kind of dress you're wearing tonight. If he's holding on to you so tight, way I did before. I overdosed. Should've known your love was a game. Now I can't get you out of my brain.